හෙලෝ ළමයි අද අපි යන්නේ Queen Elizabeth 2 කියන හොටෙල් එකට. ඒක 5 star හොටෙල් එකක්. අපි බලමු ගිහිල්ලා එතන මොන වගේ තැනක්ද කියලා. එතන තියෙන ලස්සන තැන් අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ අපි දැන් ළඟා වෙලා ඉන්නේ. අපි යන්න හදන තැනට. අපිට චෙක් ඉන් වෙන තැන වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. අපි දැන් ලිෆ්ට් එකේ උඩටම ආවා. අපි දැන් අපේ රූම් එක හොයාගෙන තමයි යන්නේ. මේක තමයි අපේ රූම් එක. ලොකු ඉඩක් නැහැ. හැබැයි අපි දෙන්නට ඉතින් ගන්නට ඉඩ තියෙනවා. මෙතන මේ විදිහටයි මගේ වතුර බෝතලේ ආපු ගමන් මන් තිබ්බා. මෙතන පොඩි වෝටර් බොටල් දෙකක් තියෙනවා ග්ලාස් එක. මෙතන ෆ්ලාස්ක් එකක් තියෙනවා. අපිට තේ අනම්ම නම් හදා ගන්න ඕන නම් මෙතන ඔක්කොම වගේ තියෙනවා. අදලා තමයි බලන්න ඕනේ රහයිද කියලා. මෙතන කොෆි මැෂින් එකක් තියෙනවා. මෙතන ලෑම්ප් එකක් තියෙනවා. මේක වැඩ කරන්නේ නැහැ. මං හිතන්නේ අනාත ලැප්ටොප් එක දාගන්න. ඒත් නෑනේ. මෙතන මිරර් එකක් තියෙනවා. මං කුයියකට පොඩි ලෑම්ප් එකක් අරන් ආවා. මේ නැති වෙයි නොත් කියලා ෂුවර් නැති හින්දා මෙතන කබඩ් එක තියෙනවා. අපේ ලගේජ් එක දාගත්ත ආපු ගමන් මෙතන බාත්රූම් එක පොඩි මේඩ එකකුත් තියෙනවා ලොකු එකකුත් තියෙනවා. සින්ක් එක ටවල් මේ විදිහට තමයි බාත්රූම් එක තියෙන්නේ. මේ පැත්තෙන් යනකොට අපේ බෙඩ් එක තියෙනවා. මෙතන මගේ හස්බන්ඩ් ඉන්නවා. මෙතන පොඩි සිටින් ඒරියා එකක් වගේ තමයි පොඩි පුටු දෙකක් තියෙනවා. එතකොට ටීවී එකක් තියෙනවා. AC එක තියෙනවා. ආපු ගමන් ඔෆ් කරලා මෙතන තමයි අපේ view එක. අපිට මුහුද තියෙනවා දවසම බල බල ඉන්න. මේ විදිහට තමයි රූම් එක එන්නේ. ගොඩාක් ලොකු නැහැ. හැබැයි සිම්පල් එකට තියෙනවා. හැබැයි ලස්සනයි නේ. ඉතින් අපි ආපු ගාම වගේ චේන්ජ් එකක්වත් දාන්න නැතුව නැවේ මොනවද තියෙන්නේ කියලා බලන්න ගියා.
හොඳට. එතන තමයි පූල් එක තියෙන්නේ. පූල් එක මේ දවස්වල වහල්ලු මේන්ටේන්ස් වැඩ නිසා අපිට තියන්න වෙන්නේ නැහැ. මෙතන තමයි ඒ දවස්වල කැසිනෝ එක තිබිලා තියෙන්නේ. දැන් නම් මේ නිකන් ඩිස්ප්ලේ විතරයි දාලා තියෙන්නේ. ඒවල මොකුත් වැඩ කරන්නේ නැහැ. විසිටර්ස්ලාට දැනුවත් වෙන්න තමයි දාලා තියෙන්නේ. අපි එතනට යනවා චුට්ටක් රෙස් කරන්න හිතුවා. මොනවද කියන්නේ? ආ යාළුවනේ. මෙතනින් තමයි අතුලට ආවේ. අපි එළියට ආවා. එළියේ මේ වගේ තමයි view එක තියෙන්නේ. ඒක රැට අරලාද? අපි උඩටම ගිහිල්ලා බලමු. වව්. ඕනේ. හවස නෑම රිලැක්ස් එකේ වොෂ්යක් දාලා. ඉතින් ආයෙත් දාඩි දාන්න කමක් නෑ ඉතින්. මේ දවස්වල රස්නේ කාලේ පටන් අරන් තියෙන ඩුබායි වලට හොඳටම රස්නේ. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ වෙලාවත් 2ට විතර ඇති. ඉතින් මේ නැවක් දැන් ගොඩාක් පරණ නැවක්. අවුරුදු 18ක් විතර වෙනවා මෙතන නැංගුරම් දාලා. අවුරුදු 40ක් සර්විස් එක දීලා ලෝ වටා සංචාරය කරලා අවසානයේට මෙතනට ඇවිල්ලා තමයි නැංගුරම් දාලා තියෙන්නේ. දැන් නම් ඉතින් නැවත් ටිකක් දි รา පත් වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේක ඓතිහාසික පැත්තෙන් ගත්තම ගොඩාක් වටින නැවක්.
അങ്ങനെ මං හිතන්නේ මේවා තමයි මේ සේෆ්ටි බෝට් වලට තිබිලා තියෙන්නේ මේ නැවි. දැන් ඒවා අයින් කරලා තිබ්බට ඔය පැත්තට දාලා තිබ්බට. ඕ වරක ගහලා තියෙන්නේ. මේ පොඩි බෝට් වලට ගහලා තියෙනවද? ඉතින් යාළුවනේ අපි වේලපා නැවෙන් එළියට බැස්සේ නැත්තේ ඒ වෙලාවේ හොඳටම රස්නේ ඒ වගේම හොඳටම අවුව තිබ්බ නිසා මේ වෙලාවේ නම් අවුව අඩුයි. දැන් අපි යන්නේ නැවේ උඩ කොටස බලන්න. ඔය ඔතන පේන උඩ කොටසෙන් තමයි අපි නැවේ ඇතුළට ගියේ. මේ කොටස තමයි රිසෙප්ෂන් එක තියෙන්නේ. මේක තමයි එළියේ view එක. මේක නැවේ ඉස්සරහා කොටසනේ. ඉස්සරහා කොටසනේ. නෑ මේ පිටිපස්ස. පිටිපස්සද? අර ඒ ඉස්සර අපි උල වගේ තියෙන ඒ පිටිපස්ස. තමයි එන්ජින්. අපේ විදිහට කොපි වල තියෙන්නේ. ගලටන තුන යක් විතර වැටේ. අර 10ක් විතර වැටේ. ජුම් දැන් නම් එන්න කලවර වැටීගෙන එන්නේ. මම දෙක අද මොකද්ද? අර ලයිට් එක මම දෙක හදවගේ වගේ කවද. අයියෝ අයියෝ. රදින එන්ජින් හතර ගල් අඟුරු වලින් දුවන්නේ. ගල් අඟුරු බඩු තියෙන තැන් ඔක්කොම ඉදිරියෙන් දාන්න. ඔන්න එදා දවසේ අපි ওই ටික තමයි බැලුවේ. දැන් මේ පහවදා උදේ අපි ලෑස්ති වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න. good morning ළමයි. අපිට ඉතින් අද උදේ වුණා අපේ චෙක් අවුට් වෙන්න තියෙන 12ට. ඊට කලින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. දැන් එතන ඉන්නේ. අපි ඔයගලන්ට ගිහිල්ලා පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා.
මෙහෙම තමයි view එක තියෙන්නේ. අපි දැන් කාලා ඉවරයි. කාලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ආවා. මෙතන තියෙනවා ලස්සන තරම් නේ සිටින් ඒරියා එක. මොනවද උනේ? සර් මොනවද උනේ? අඹුන්නේ. අර අපිට තමයි එකපාර. මල මොකවද නැගිටින්න කැමරාව තියෙනවනේ. ඕකේ. තුනක්. මං තුනයි. ආව බාරා. ආ දෙකයි. ඊ අපි ආවා මේ පැත්තේ මේ වගේ තැනක් තිබුණ නැහැ. හරි ඉතින් අපි දැක්කේ නෑනේ. මෙතන පබ් එක. අපි මේ පැත්තට ආවේ නෑ. ආවද දකින්න තියෙන්නේ. දැන් ඉතින් අපි ටිකෙන් ටික ගෙදර යන ටයිම් එක ලඟ වෙගෙන ඉන්නේ. දැන් වෙලාව 10යි 10යි 13යි. 10යි. අපි යන්න ඕනේ චෙක් අවුට් වෙන්න ඕනේ 12ට. දැන් ඉතින් ඔහොම රූම් එකට ගිහිල්ලා හොට් ටික ලෑස්ති කරගෙන ඔහොම යන්න තමයි තියෙන්නේ. දැන් හොඳට බඩ පැලෙන්න කාලක් ඉන්නේ මේ වෙලාවේ. නේ? ඔව් මගේ බඩ පැලිලා. එච්චර කෑවේ නැහැ. අපෝ. මං හිතුවා ටිකක් හරි කෑවේ. පොඩි ඉරක් ගිහලා තියෙනවා. මම ඒ කියන්නේ පැරෙන්න යන්නේ. නැයි. මෙතන ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. කන්නඩි නම් තියෙනවා වටේටම නේ. ආයෙ කරන් මාළු හොයනවද? නෑ නේ අර සේලින් බෝට් එකක් නෙවෙයි. අර වගේ ඔත්තයක්. හයි අපි දැන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. අපේ ටයිම් එක තියෙන්නේ 12. දැන් වෙලාව 11:38යි. අපි ඉතින් හිමිට යද්දි වෙලාව හරියනවා. එහෙනම් අපේ vlog එක ඔයගොල්ලෝ enjoy කරා නම් ඒකට කැමති නම් subscribe කරන්න, comment කරන්න, share කරන්න. අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන දෙයක් අරන් එන්න. නේ? ඔව්. bye. එහෙනම් bye. Bye room.